අද කතා කරමු එහෙම වෙන්නේ හේතුව මොකක්ද? සාර්ථකත්වයට යන මාර්ගය මොකක්ද? සාර්ථක වෙන්නට කරන්නට පුළුවන් පියවරයන් 4ක්. දියුණු වීමට කරන්න පුළුවන්, ධනවත් වීමට කරන්න පුළුවන් ප්‍රබල පියවරයන් 4ක් ගැන අද අපි සරලව කතා කරමු. එකම විදියට මහන්සියලා වැඩ කරන දෙන්නේ කොහොමද ක්‍රම දෙකකට වෙනස් වෙන්නේ? ඒ කියන්නේ එක්කෙනෙක්ට හොඳට සල්ලි තියෙනවා, අනිත් කෙනාට හොඳට සල්ලි නැහැ. يعني සැලකිය යුතු මට්ටමින් සල්ලි නැහැ. ඇයි මෙහෙම වෙන්න හේතුව? එකම ගමක ඉපදිච්ච එකම යාළුවෝ දෙන්නෙක් ඇයි මේ දෙන්නට විතරක් ක්‍රම දෙකක් උනේ? හේතු දෙකක් උනේ. සිද්ධි දෙකක් උනේ. ඇයි එහෙම වෙන්න හේතුව? අද කතා කරමු. එහෙම වෙන්නේ හේතුව මොකක්ද? සාර්ථකත්වයට යන මාර්ගය මොකක්ද? සාර්ථක වෙන්නට කරන්නට පුළුවන් පියවරයන් 4ක්. දියුණු වීමට කරන්න පුළුවන්, ධනවත් වීමට කරන්න පුළුවන් ප්‍රබල පියවරයන් 4ක් ගැන අද අපි සරලව කතා කරමු. අපි මෙහෙම හිතමු. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර කට්ටිය ඉක්මනට සාර්ථක වෙනවා. සමහර කට්ටිය සාර්ථක වෙන්න කාලයක් යනවා. සමහර කට්ටිය සාර්ථක වෙන්නෙම නැහැ. මොකක්ද මේකේ හේතුව? මේ හේතුව තියෙන්නේ මනෝභාවයන් වල. මනෝභාවයන් කිව්වහම ඔබ හිතනවා ඇති මොකක්ද මේ මනෝභාවයන් කියන්නේ කියලා. ඒ කියන්නේ මම මීට පෙරත් ඔබට කියලා තියෙනවා මේ දුප්පත් මානසිකත්වයේ කියන එකේ ඉඳගෙන අපිට සාර්ථක වෙන මාවතේ සාර්ථකත්වයට යන්නට බෑ. නමුත් අපි මේ දුප්පත් මනසෙන් ධනවත් මනසට අපේ සිතුවිලි, අපේ මනස හිතන විදිය වෙනස් කරගත්තොත් ඔබට ධනවත් වීම කියලා කියන්නේ ඉතාමත් සරල දෙයක් වෙනවා. ඉතින් අද අපි ලස්සන උදාහරණ කතාවක් එක්ක මේ කතාව, මේ සංවාදය තවත් ඉදිරියට අරගෙන යමු. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා එක ගමක්. මේ ගමේ ඉන්නවා සිරා කියලා එක්කෙනෙක්, අනිත් කෙනාගේ නම නිමල්. මේ සිරා කියන කෙනයි නිමලුයි හොඳම යාළුවෝ දෙන්නෙක්. එතකොට පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දෙන්න හොඳම යාළුවෝ. එතකොට හැබැයි දෙන්නටම පෞල් පසුබිමෙන්, පෞල් පරිසරයෙන් එහෙම සල්ලි තියෙන දෙන්නෙක් නෙමෙයි. දුප්පත් විදියට වැඩක් කරගෙන එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන ජීවත් වෙච්ච එක්කෙනෙක්. එතකොට මේ ගමේ හිටියා යම් කිසි මට්ටමකට දියුණු වෙච්ච, ඒ ගමේ අනිත් කට්ටියට සාපේක්ෂව දියුණු වෙච්ච, ගමේ අනිත් මිනිස්සු සල්ලි තියනවා කියලා හිතලා ලේබල් ගහලා තියෙන කෙනෙක් හිටියා. අපි හිතමුකෝ ඒ ගමේ සල්ලි තියෙන මිනිස්සෙක් කියලා. එතකොට මෙයා මේ දෙන්නට දවසක් එන්න කියලා පොල් පැල 5 ගානේ දෙනවා. දුන්නට පස්සේ සිරා කියන්නේ නිමල්ගේ යාළුවානේ. සිරත් මේ පොල් පැල 5 අරගෙන යනවා. නිමලුත් මේ පොල් පැල 5 අරගෙන යනවා. එතකොට සිරා ගිහිල්ලා මේකට මොකක්ද කරන්න කියලා කල්පනා කරා. කල්පනා කරාට පස්සේ සිරාට හිතෙනවා දැන් මේක ඇත්තටම හිටවලා මේකේ ප්‍රතිඵල එන්න, මේකේ ගෙඩි ගන්න මට අවුරුදු 5ක් විතර යනවා. එතකොට මට එච්චර කාලයක් බලාගෙන ඉන්න බෑ. මට දැන් සල්ලිත් නැහැ. එහෙනම් මම මේකට කරන්න ඕනේ මොකක්ද? එහෙනම් මම මේක විකුණලා ඉක්මනට සල්ලි ගන්නවා කියලා එයාගේ පොල් පැල 5 විකුණලා සල්ලි අරගෙන මෙයා මේ ගත්ත සල්ලි වලටත් කරේ හොඳට කාලා බීලා පවුලේ කට්ටියත් එක්ක ඒ වෙලාවේ ඒ දවස හොඳට සතුටින් ගත කරා. එතකොට ඒ දවසින් එයාගේ අර පොල් පැල 5 විකුණලා හම්බෙච්ච ආදායම ඉවර වුණා. නමුත් නිමල් කියලා කියන්නේ වෙනස්ම විදියට හිතන කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම වෙනස් විදියට හිතන කෙනෙක්. එයාට මේ පොල් පැල 5 හම්බුණාට පස්සේ මෙයා මේ පොල් පැල 5 දිහා වෙනස් විදියකට තමයි බැලුවේ. ඒ කියන්නේ කොහොමද? දැන් දැනටත් මම ජීවත් වෙන විදිහක් තියෙනවා. ඒ ජීවත් වෙන විදිය මට ප්‍රශ්නයක් නැහැ. කාලා බීලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන්. මට එහෙම හදිස්සියක් නැහැ. දැනටත් මම කොහොමද එහෙම ඉන්නේ කියලා මේ හම්බෙච්ච පොල් පැල 5 ආයෝජනයක් විදියට බාරගත්තා. ඒ කියන්නේ වත්තේ ලොකු වලවල් ටිකක් කපලා මේ පොල් පැල 5 ගානට හිටවුවා. හිටවලා මේ පොල් පැල 5ට අවශ්‍ය පොහොර, වතුර නියමිත ප්‍රමාණයට, නියමිත කාලයට මේ ටික කරලා හරියටම ටික කාලයක් යනකම් මේ දෙක කරාට පස්සේ මේ පොල් පැල 5 සරුසාර විදියට වැවෙන්නට පටන් ගත්තා. වැවුනට පස්සේ මෙයා අර කලින් පොල් පැලවලට කරපු ප්‍රතිකාර සලකපු විදිය, එතකොට ඒ බලාගත්ත විදිය ප්‍රතිඵලයක් විදියට මෙයාට හොඳ ආදායම් ගන්න පුළුවන් විදියට, හොඳ පළදාවක් ගන්න පුළුවන් මට්ටමට මේ පොල් පැල 5 ලොකු වුණා. ඊට පස්සේ මෙයා මේ පොල් පැල පොල් වලින් ගන්න ආදායම, ඒ කියන්නේ කාලයක් යනකොට පොල් කඩනවා, කඩලා ගන්න ආදායමෙන් මෙයා කරන්නේ ආයෙත් පොල් පැල 10ක් විතර ගන්නවා. ආයෙත් පොල් පැල 20ක් විතර ගන්නවා. අරගෙන මෙයා අල්ලපු වත්තේ ඉඩම් කෑල්ලකුත් අරගෙන තමන්ගේ වත්තේ ඉඩම් කෑල්ලකේ සම්පූර්ණයෙන්ම පොල් ටික දැම්මා. දාලා ආයෙත් අර විදිහටම සාතු සප්පායම් කරලා
මෙයා ඒ ගමේ ඉන්න දියුණුම පුද්ගලයෙක් බවට පත් වුණා. මොකක්ද වෙනස? ඒ කියන්නේ සිරා කියන කෙනා බැලුවේ ඉක්මනට මම සල්ලි හොයන්න නම් මම මොකක්ද කරන්න ඕනේ? ඒ ඉක්මනට සල්ලි හොයපු එකේ ප්‍රතිඵලයක් විදියට එයාට ආදායම් මාර්ගයක් ආයෝජන මාර්ගයක් නැති වෙලා ගියා. හැබැයි නිමල් කරපු දේ මොකක්ද? අර හම්බෙච්ච පොල් පැල පහ ගත්තා. ඒකෙන් ආදායමක් කෙනෙකුට තව පොල් පැල ගෙනල්ලා ඒවත් හිටවන්න පටන් ගත්තා. ඒ වගේනුත් ආදායම් එනවා. එතකොට මේ පොල් පැල අපි හිතමුකෝ පොල් පැල 30ක් තියෙනවා කියලා. මේ පොල් පැල 30ෙන්ම ගෙඩි කැඩුනට පස්සේ ඒ වගේ ආදායම් එනවා. පොල් එලි විකුණලා ආදායම් එනවා. පොල් ඉරටු කපලා ආදායම් එනවා. එතකොට මේ වගේ දේවල් හින්දා මෙයා දවසින් දවස දියුණු වෙන්න පටන් ගත්තා. නමුත් සිරා එයාගේ යාළුවා තාමත් ඒ විදියටම පරණ විදියටම ණය වෙවි, හිර වෙවි කාලය ගත කරගෙන ගියා. එතකොට ඔබට මෙම කතාවෙන් ගන්න තියෙන උදාහරණය මොකක්ද? ජීවිතේට ගන්න පුළුවන් දේ මොකක්ද? ඒ කියන්නේ ඔබට යම්කිසි අවස්ථාවල් හම්බෙනවා ජීවිතේ. මේ හම්බුණාට පස්සේ ඔයා දන්නේ නැහැ මේක ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාවක් කියලා. ආයෝජිත අවස්ථාවක් කියලා ඔයා දන්නේ නැහැ. ඒක හින්දා ඔබ නොදැනුවත්කම නිසාම මේක නිදැල්ලේ යන්න අරිනවා. නමුත් ඔබ හැම දෙයක් දිහාම බලනකොට ඔබට හම්බෙන හැම අවස්ථාවක් දිහාම ව්‍යවසායකයෙක් විදිහට බලනකොට ඔයාට තේරෙනවා මම මොකක්ද මේ වෙලාවේදී කරන්න ඕනේ. මම මේකට මොකක්ද කරන්න ඕනේ. මේක කරොත් මට තව අවුරුදු 3-4කින් මොකක්ද හම්බෙන ප්‍රතිලාභ කියන එක ඔයාගේ ඔළුවට වැටහෙන්නට පටන් ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් මිනිස්සුන්ට අවශ්‍ය දවසින් කොහොමද දියුණු වෙන්නේ? දවස් දෙකෙන් කොහොමද දියුණු වෙන්නේ? දවසින් කොහොමද කෝටියක් හම්බ කරන්නේ? මේ වගේ දේවල් තමයි මිනිස්සු හොයන්න පෙළඹෙන්නේ. නමුත් මිනිසුන් දන්නේ නැහැ තමන් කොච්චර කැපකිරීමක් ඒ වෙනුවෙන් කරනවද? කොච්චර දෙයක් ඒ වෙනුවෙන් කරන්න ඕනේද? ඒකට සමාන ප්‍රතිඵල අපි කොහොමද ගන්නෙ? හරි විදිහට කොහොමද අපේ කැපවීම, අපේ මහන්සිය, අපේ කාලය යොදවන්නේ? මේ ටික ඉගෙන ගත්තොත් හැම මිනිස්සෙක්ටම දියුණු වෙනවා කියන එක හරි විදිහට කරගෙන යන්නට පුළුවන්. ඉතින් මෙම කතාව උදාහරණයට ගන්න ඔබගේ ජීවිතයට එන අවස්ථාවලින් හැම අවස්ථාවකින්ම හරි විදිහට ප්‍රයෝජන ගන්න පුරුදු වෙන්න. ඉතින් මම ඔබට කිව්ව මුලදී මේ දුප්පත් මනෝභාවයෙන් ගැලවිලා ධනවත් මනෝභාවයට එන්න ක්‍රම 4ක් මම අද ඔබට කියලා දෙනවා. පළවෙනි ක්‍රමය තමයි වගකීම බාර ගන්න. මොකක්ද මේ වගකීම බාර ගන්නවා කියලා කියන්නේ? යම්කිසි අඩුපාඩු, යම්කිසි දේවල් ඔබ අතින් වුණා නම් ඔබ ඒව පිළිගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔව් මගෙන් මේ දේ වුණා, මගෙන් මේ දේ වුණා. වුණාට පස්සේ මම ඒකට මොකක්ද කරන්නේ? ඒකෙන් මම පාඩමක් ඉගෙන ගත්තා නම් මොකක්ද මම ඉගෙන ගත්ත පාඩම? ඒක ඊළඟ සැරේ නොවෙන්න මම කොහොමද වග බලාගන්නේ? මේ වගේ දේවල් ඔබ ඔබගේ පැත්තට දාගෙන ඔබගේ ඇතුළට අභ්‍යන්තරයට කාවද්දගෙන ඔබගේ ගමන යන්නට ඕනේ. මොකද වගකීම් බාර ගන්නවා කියලා කියන්නේ මූණ දීමට තරම් ශක්තියක් ඔබ ඇතුලේ නිර්මාණය වෙනවා. දෙවෙනි කාරණාව. පාරිභෝගිකයෙක් නොවි ආයෝජකයෙක් වෙන්න. පාරිභෝගිකයෙක් කියලා කියන්නේ අපිට යම්කිසි දෙයක් අවශ්‍යයි අපි ඒ දේ ගන්නවා. එහෙම කෙනෙක්නේ. ඒකට ආයෝජකයෙක් කියන්නේ කවුද? ආයෝජකයෙක් කියලා කියන්නේ නිමල් වගේ පුද්ගලයෙක්. ඒ කියන්නේ ආයෝජන අවස්ථා තියෙනවා අපි ගාවම. අපි අතරම තියෙනවා. නමුත් අපිට ඒව පේන්නේ නැහැ. මොකද ඒක ප්‍රතිඵල එන්නේ ටික කාලයක් යනවා. අපේ මිනිස්සුන්ට ඉවසනවා කියන එක පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඉතින් අපිට දියුණු වෙන්න අවශ්‍යයි නම් අපි ඒ ඉවසනවා කියන එක පුරුදු වෙන්න ඕනේ. විනය කියන එක පුරුදු වෙන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ අද ඉන්නවා යම්කිසි තත්ත්වයක. යම්කිසි සාමාන්‍ය මට්ටමක ඉන්නවා. නමුත් ඔබට දියුණු වෙන්න ඕනේ. ඔබ දියුණු වෙන්න ඕනේ කියලා කිව්වට ඔබට දියුණු වෙන්න හරි දැක්මක් නැත්නම් ඔබට දියුණු වෙන්නට බෑ. හැබැයි ඔබ අද වැඩ කරන්න පටන් ගත්තොත් තව අවුරුදු 3ක් 4ක් යනකොට ඔබ අනිවාර්යයෙන්ම දියුණු වෙන සාර්ථක පුද්ගලයෙක් බවට මුදල් පැත්තෙන් සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් ඔබ අද කරන්නේත් නෑ මොකද ඒක තව අවුරුදු 4ක් යනවා කියලා හිතන හින්දා. නමුත් ඔබ ඒක හෙට කරන්නේ නෑ අයියෝ මේකට තව අවුරුදු 4ක් යනවානේ කියලා. ඔබ තව අවුරුද්දකිනුත් ওই විදිහටම හිතනවා. තව අවුරුදු දෙකකිනුත් ওই විදිහටම හිතනවා. මේ අවුරුදු 4 ගියාට පස්සේ ඔබ ආපස්සට හැරිලා බැලුවොත් ඔබ අනිවාර්යෙන් මේ අවුරුදු 4 යනවා. මොකද අපිට කාලය නවත්තන්න බෑ. ඔබ මේ අවුරුදු 4 ඉවර වෙලා ආපස්සට බැලුවොත් මට මේ අදහස හිතිච්ච දවස දිහා බැලුවොත් ඔයාට හිතෙන්න පටන් ගන්නවා අපරාධේ මං මේ දවස් පටන් ගත්තා නම් මම මේ කරන්න කියපු දේ පටන් ගත්තා නම් අද වෙනකොට අවුරුදු 4ක් ගිහිල්ලා එහෙනම් අද මම සාර්ථක පුද්ගලයෙක් කියලා. ජීවිතේට පසුතැවිලි ඇති කරගන්න එපා. ඔබට දැන් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඔබ අධ්‍යයනය කරන්න ඒ සම්බන්ධව. නේ හොයලා බලන්න කොහොමද මම මේක සාර්ථක විදිහට ආරම්භ කරන්නේ? කොහොමද මම මේක සාර්ථක විදිහට පියවරෙන් පියවර ඉස්සරහට අරගෙන යන්නේ? එහෙනම් මේවා ටික හරි විදිහට එකතු කරගෙන හරි කරුණු කාරණා ටිකක් එකතු කරගෙන
තමන්ගේ අදහස කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක හරි විදියට කල්පනා කරලා තීරණය කරන්න. ඊළඟ කාරණාව කාලය කළමනාකරණය කරගන්න. මේ කාලය කියනවා කියන එක මේ කාලය කියන එක අපි කියනවනේ අර කතාවට කාලය රන් හා සමානයි කියලා. ඔව් ඇත්තටම කාලය රන් හා සමානයි. දියුණු වෙන පුද්ගලයෙක්ට කාලය රන් හා සමානයි. මොකද හැම තප්පරයක්ම හැම විනාඩියක්ම හැම පැයක්ම දියුණු වෙන පුද්ගලයෙක්ට ඉතාමත් වටිනවා. එම නිසා ඔවුන්ට හම්බෙන හැම තප්පරයක්ම ඔවුන් නිසි ලෙස හරියාකාරව භාවිතා කරනවා. ඉතින් ඒකින්ද ඔබ දවල් වෙලා නම් නැගිටින්නේ. ඔබගේ දියුණු වෙන වැඩ කරන්න තිබ්බ පැය ගාණක් ඔබට නැති වෙලා තියෙනවා. ඒකින්ද ඔබට පුළුවන් නම් කලින් අවදි වෙන්න. කලින් අවදි වෙලා ඔබගේ ජීවිතය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න, සිදු කරන්න, ඉගෙන ගන්න. ඔබ ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද ඒක ඔබ වෙනුවෙන් කරගන්න ආයෝජනයක්. මේ කාලය කළමනාකරණය කරගන්නවා කියන එකේදී මම ඔබට පොඩි උදාහරණ කිහිපයක් දෙන්න. ඔබ දවස හරි විදිහට ප්ලෑන් කරනවා. දවස හරි විදිහට කළමනාකරණය කරගන්න ඔබ ලියා ගන්නවා. ඒ කියන්නේ කොහොමද? ඔබ යම් කිසි වැඩක් කරනවා මේ පැය ඇතුළත මම මේ වැඩේ කරලා ඉවර කරනවා. එහෙනම් මම දවල් 1යි 2යි අතර මේ වැඩේ අනිවාර්යෙන් කරලා ඉවර කරනවා. උදේ 10යි 11යි අතර මම මේ වැඩේ කරලා අනිවාර්යෙන් ඉවර කරනවා. ඒතර මම නිදාගන්නේ මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් කියලා ඔබ මේව ලියලා තියාගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම ඒ පැය ඇතුළත ඒ විනාඩි 15 ඒ පැය භාගය ඇතුළත ඔබ මේ වැඩේ කරන්න පුළුවන් උපරිම කරලා ඉක්මනට කරලා ඉවර කරගන්න උත්සාහ කරනවා. මොකද ඊළඟ පැය මම දීලා ඉවරයි වෙන වැඩකට. ඒ වැඩේ කරගන්න නම් මට මේ පැයේ තියෙන වැඩේ අනිවාර්යයෙන්ම හරි විදියට කරගන්න ඕනේ. ඒකින්ද ඔබ ඔබගේ කාලය හරි විදියට කළමනාකරණය කරගත්තොත් ඔබට හැකියාව තියෙනවා ඔබගේ සාර්ථකත්වයට යාමේ මාර්ගය සාර්ථකත්වයට යන ගමන තාමත් වේගයෙන් ඉදිරියට යන්න. ඊළඟ කාරණාව අසාර්ථකත්වයට බියනවන්න. මොකද මිනිසුන් කිසිම කෙනෙක් කැමති නැහැ අසාර්ථක වෙනවට. අසාර්ථක වීම කියන වචනය අහන්නවත් කැමති නැහැ. ඇත්තටම ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිසෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම අසාර්ථකත්වය කියන එක උරුම වෙලා තියෙනවා. එතකොට වෙන්න ඕන දේ තමයි මේ අසාර්ථකත්වයට අපි මූණ දෙන්න ඕනේ. ඒක අපිට ඉගෙනීමක් විදියට ගන්න ඕනේ. අපේ ගුරුවරයෙක් විදියට බාර ගන්න ඕනේ. අසාර්ථකත්වයක් කියලා කියන්නේ අපිට තව ඒක ඉගෙන ගන්න තියෙනවා කියන එක. කියන්නේ අසාර්ථක වූ පමණින් ඔබ ඒක අතහැරලා දානවා නම් ඔබට කවදාවත් සාර්ථක වෙන්නට බෑ. මොකද සාර්ථක වෙන ගොඩාක් පුද්ගලයෝ 100,000 වතාවක් අසාර්ථක වෙච්ච මිනිස්සු. ඒකින්ද ඔබ තීරණය කරන්න ඔබටත් ඒක උරුමයි. ඔබට ඔබගේ සාර්ථකත්වයට යාමට අවශ්‍ය නම් ඒත් එක්කම ඔබගේ අසාර්ථකත්වයක් පිටිපස්සෙන් එනවා කියන එක අමතක කරන්නට එපා. වෙන්න තියෙන දේ තමයි කරන්නට අවශ්‍යම දේ තමයි අත්‍යවශ්‍යම දේ තමයි මේ අසාර්ථකත්වයෙන් දෙයක් ජීවිතයට එකතු කරගන්න. ඒ එකතු කරගත්ත දේ ජීවිතයේ ඉස්සරහට එන ප්‍රශ්න වලට මුහුණ දීමට පන්නරයක් කරගන්න. එතකොට ඔබගේ සාර්ථකත්වයට යාමේ ගමන නැවැත්වීමට වෙන කවුරුත් නැහැ. අපි හිතනවා අරයා තමයි මගේ සාර්ථකත්වයට යන ගමන නවත්තන්නේ, මෙයා තමයි මගේ සාර්ථකත්වයට යන ගමන නවත්තන්නේ, අරයා මෙහෙම කරේ නැත්නම් මම සාර්ථකත්වයට ගිහිල්ලා වගේ ගොඩාක් කරුණු කාරණා අපි සමාජයට එල්ල කරනවා. ගොඩාක් චෝදනා යෝජනා අපි සමාජයට එල්ල කරනවා. නමුත් ඔබ දන්නේ නැහැ ඔබගේ මනසම තමයි ඔබගේ සාර්ථකත්වයට වල කපන්නේ. සාර්ථකත්වයට යන මාර්ගයේ වල කපන්නේ ඔබට යන්න බැරි වෙන මට්ටමට හදන්නේ ඔබගේ මනස. මොකද සමාජයෙන් එන බැනුම් ගැරහුම් අනිවාර්යයෙන්ම අපිට හම් වෙනවා. අපි ඒක කොච්චර ප්‍රමාණකින් මනසින් අපේ ඇඟ ඇතුළට ගන්නවද කියන එක මත තමයි තීරණය වෙන්නේ. ඔබ කොච්චර දුරට පරිණතයිද? ඔබ කොච්චර දුරට ප්‍රශ්න වලට මුහුණ දීමට සූදානම්ව සිටිනවද? ඔබ කොච්චර දුරට සාර්ථකත්වයේ කියන එකට සුදුසුයිද කියන එක තීරණය කරන්නේ. එම නිසා ඔබගේ මනස ශක්තිමත් කරගන්න. මොකද සමාජයෙන් එන බැනුම් ගැරහුම් වලට ඔබගේ සාර්ථකත්වය පාවා දෙනවා නම් ඔබ හරියට ඔබව අඳුරගෙන නැහැ. මොකද ඔබගේ ඇතුලේ තියෙන පුද්ගලයා, ඔබගේ ඇතුලේ තියෙන හැකියාවල් ඔබ අඳුරගත්තට පස්සේ සමාජයෙන් එන දේවල් ඔබට වචන විතරයි. එම නිසා එම වචන කොච්චර ප්‍රබලද, කොච්චර දරුණුද කියන එක, කොච්චර බලපෑම් ඇති කරන්න පුළුවන්ද කියන එක තීරණය කරන්නේ ඔබගේ මනසම පමණයි. එම නිසා ඔබගේ මනස හරි විදිහට හරියාකාරව දියුණු කරගන්න ඔබගේ සාර්ථකත්වය අතළඟයි. එම නිසා කිසිම අවස්ථාවකදී ඔබගේ සාර්ථකත්වයට යන ගමනේදී මේක අතහැරලා දාන්න එපා. අපි කියනවානේ අර පතලක් හාරලා ඒකේ මැණික් නැහැ කියලා අපි අතහැරලා දානවා. නමුත් තව උදුළු පාරවල් 2-3ක් ගැහුවා නම් අනිවාර්යෙන් මැණිකක් මතුවෙන්නට ඉඩ තිබ්බා. ඒක නිසා ඒ වගේ අවස්ථා ජීවිතේ නැති කරගන්න එපා. එම නිසා ඔබ යම්කිසි කාලයක් මේක කරගෙන ආවනම්
ඔබ අනිවාර්යයෙන්ම තව ටික කාලයක් මේක කරගෙන යන්න. මොකද වැඩේ අමාරු වෙනවා කියලා කියන්නෙම අමාරුකම වැඩි වෙනවා කියලා කියන්නෙම සාර්ථක වෙන්න තියෙන ළඟම අවස්ථාව. එම නිසා ඔබ හොඳට මතක තබා ගන්න ජීවිතේ අමාරු වෙනවා කියලා කියන්නේ ඔබට හම්බෙන්න තියෙන දේ හම්බෙන්න තියෙන අවස්ථාව ඉතාමත් වටිනා අවස්ථාවක්. එම නිසා ඔබේ ගමන ඔබ ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්න. ඉතින් මෙම වීඩියෝ එකකින් ඔබ යම් කිසි දෙයක් ඔබේ ජීවිතේට එකතු කරගත්තා නම් පහලින් ඒක කමෙන්ට් කරගෙන යන්න. ස්තුතියි.